ICT. ලංකාවෙම කරලා තිනවා 30364. හැම තැනම තියෙන්නේ අපේ රිසල්ට් වැඩි මේ එකේ කියලා. ඒ කොච්චර විතර තියෙනවා කියලා හිතන් ඉන්නේ. ඒ සාමාන්‍ය 10000ක් විතර ඇති. එහෙම හිතන් ඉන්නේ. ඒ තියෙන්නේ ඔය තියෙන්නේ 1407යි තියෙන්නේ. 37000ක් ලියන එකේ. ලංකාවෙම මේ තියෙන්නේ 10000යි. 34000ක් ලිව්වම. ඊට පස්සේ B තියෙන්නේ. ඊට පස්සේ percentage එකක් විදිහට ගත්තා 3.77යි. ICT ගැන කියන්නේ මගේ සබ්ජෙක්ට් එක ගැන කියන්නේ 3.77යි 100ට. 37000ක් ලිව්වම. කොහමද? F ගණන් ඔක කීයක් තියනවද කියලා? 8500යි 122ක් පේල් F 122ක් F. ඒ 23 අවුරුද්දේ මේකේ වෙනස තියෙන්නේ ඔය තියෙන 24. ඒ කියන්නේ අර දැන් අර යුනිවර්සිටි පොතටයි තියෙක 24. ලංකාවේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකකින් 24 අවුරුද්දේ ලියලා තිනවා 50623. ඉතින් ඒ අවුරුද්දේ මොකද වෙලා තියෙන්නේ 50000ක් ලිව්වට වා හිතන්න ඒකට වැඩි වෙනකොට ඒත් වැඩි වෙන්න ඕනේ. ඒ වල වෙලා තියෙන්නේ 1880ට. ඒ තියෙන්නේ ලංකාවේ. මේවා විභාග දෙපාර්තමේන්තුවේ රිසල්ට් ඇනලයිස් එකේ තියෙන එකක්. ඒ අරන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඔන්න සාක්ෂි. අද මහලොකුට කතා කරලා අරක මේක කරනවා වගේ මේක විතර නෙවෙයි හැම සබ්ජෙක්ට් එකෙම තියෙනවා. ඒ ලෙවල් ඕක තමයි අවුල. හරිද? ඔයාලට මේ කියන්නේ මේක 26 බැච් එකට එතකොට දැන් 27ට කියලා වැඩක් නැහැ. දැන් 24 ටිකක් හරි කම නැහැ. තව කල් තියෙනවා කියන්නේ. දැන් 26 සමහර කට්ටියගෙම දැන් බලාපොරොත්තුව තැරලා තියෙන්නේ. දැන් මාස 5කුත් නැහැ තව. ඒ ලෙවල් එහෙම කරන්න බෑ. තේරෙනවද? මුල් කාලේ අර ඕනම එකක් ඕනම පන්තියක් හරි තැනක් තෝරගන්නකොට මෙන්න මේව සැලකිලිමත් වෙලා තෝරගන්න. අර කියපු කතාවත් එක්ක Tamanට මේක යන්න පුළුවන්ද? මොකද්ද ප්ලෑන් එක? ඉස්සෙල්ලාම තෝරගන්න ඕන මේ දවස්වල ඒක. ඔයාලා දැන් මගේ එකට විතරක් නෙවෙයිනේ තව ICT මේවට යනවා මේ දවස්වල සෙමිනාර්ස් තියෙනවා. ඒ හැම එකෙම මොකද්ද ප්ලෑන් එක කියන ප්ලෑන් නම් තියෙනවා අනිත් හැම එකටම. මේකට විතර නෙවෙයි අනිත් සබ්ජෙක්ට් එක්කමත් කියන්නේ. මොකද දැන් මම ICT කරාට ඔයාලගේ ගමන යනකොට සබ්ජෙක්ට් 3ක් ඕන වෙනවනේ. ඒතකොට අනිත් දෙකත් මටත් බලපානවා. අනිත් සබ්ජෙක්ට් එකට වුණොත් ඔයාලට කවදාවත් මම කොච්චර හදලා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. මම ICT කරනවා නම් maths physics. ඒ සබ්ජෙක්ට් එක maths stream එකේ කරන ළමයෙකුට මං හදලා දුන්නට ඒ සබ්ජෙක්ට් එකට වුණොත් එයාට යන්න බෑ. ටෙක් කරන අයට අනිත් සබ්ජෙක්ට් එකට වුණොත් මං හදලා දුන්නට වැඩක් වෙන්නේ. ඒකයි තුනම හරි බැලන්ස් එකකින් යන්නේ. ඒ කියන්නේ මගේ විෂය විතරක් නෙවෙයි තුනමත් එක්ක බලනකොට ඔන්න ඕක තේරුම් ගන්න බලන්න. ඕක අහුවෙන්නේ ගොඩක් වෙලා කරුමෙට අවුරුද්දක් විතර ගියාට පස්සේ. එතකොට හිර වෙලා ඉවරයි. ආයි කරගන්න බෑ. රිවිෂන් පටන් ගත්තම පේපර්ස් කරන්න බෑ. මේකට හේතුව මම මේ කියන්නේ. ICT දැන් 30000 ඉඳලා වැඩි වෙලා තිනවා ආසන්න වශයෙන් 17000ක් විතර. ලංකාවේ ඉතිහාසයේ මෙච්චර කාලයකට තනි සබ්ජෙක්ට් එකකට වැඩි වෙච්ච වැඩිම ළමයි ගන්න. කවදාවත් වැඩි වෙලා නැහැ. ඒක අර ඉතින් වෙන්න පුළුවන් සමාජයේ තවන පරිසරයයි අනිත් එක ඔයාලා ටෙක්නොලොජි එකත් එක්කම ඉන්න කට්ටි ජෙනරේෂන් එකක්නේ. අලුත් කට්ටියනේ. ඉස්සර වගේ නෙවෙයිනේ. ඒකෙන් තමයි එහෙම වැඩි වෙලා තියෙන්නේ.